ස්වාමීනි මේ ලෝකේ නරක නපුරු දුර්ජනයෝ වැඩි කාලයක් ජීවත් වෙද්දී සත්පුරුෂයෝ හොඳ මිනිස්සු ඉක්මනට මැරෙන්නේ ඇයි? ඒක දැකලා තියෙනවද මේ නරක මිනිස්සු ඉන්නවා කරෝල කූරි වගේ වේලිවේ. අවුරුදු 90යි 100යි ඉඩම් වලට නඩු කියාගෙන අල්ලපු ගෙදරුන් එක්ක හඬු වෙවි ලේලිත් එක්ක මරාගෙන. ඒ වෙලාවේදී මේ බ්‍රාහ්මණයාගෙන් අහනවා බමුණෝ මල් කඩන්න විලක් ළඟට ගියාම ඉස්සෙල්ලම කඩන්නේ මොනවද? ස්වාමීනි හොඳට පිපිච්චා. ඊළඟට හොඳට පිපෙන්න ඔන්න මෙන්න තියෙන පොහොට්ටු. එතකොට අහනවා ඇයි අර පෙති කැඩිච්චා තියනවානේ? පැලිච්චා තියනවානේ. පරවෙන්න ඔන්න මෙන්න තියෙන ඒවා තියෙන ඒව කඩන්න නැත්තේ. ස්වාමීනි ඒව කඩලා වැඩක් නැහැ. ඒ වෙලාවේදී දේශනා කරනවා දිව්‍යතල හිස්සුනාමත් එහෙමයි. මෙහෙන් කෝල් කරන්න එපෙවන්නේ පින් තියෙන මිනිස්සුන්ට මිසක් පෞකාරයන්ට නෙමෙයි. හොඳම යන්නේ ඒකයි ඉක්මනට.